හෙලෝ. හෙලෝ. වසන්ත නේද? මිස් පොඩි හෙලෝ. ගෙදර තියෙන්නේ මිස්ගේ? අම්මා ඉන්නේ කිරිවත්තුඩුව හෝමගම හොරණ පාරේ. මොන වගේ වැඩවලටද බැලුවේ කෙනෙක්ද? මං කියන්න විස්තර අම්මාට අවුරුදු 58ක් විතර වෙනවා. හොඳ නිරෝගීව හිටපු එක්කෙනෙක්. ඔව්. මේ දැන් ළඟදී එයාගේ මේ පිළිකාවක් තියෙනවා කියලා මේ ඩිටෙක්ට් වුණා. ඔව්. ඒක මේ බ්‍රෙස්ට් එකේ තියෙන්නේ එයාගේ පොඩි ඔපරේෂන් එකක් කරනවා ලබන මාසේ. ඔව්. මට දැන් ඕනේ ඒක කරාම පොඩ්ඩක් අම්මට ගෙදර වැඩ ටික කරගන්න ටිකක් අපහසුයි අම්මත් අම්මා තනියමද ඉන්නේ මිස්? එක්ක උනේ මේ පොඩ්ඩක් පිරිසිදු කරලා කෑම බීම ටික හදලා අම්මත් එක්ක පොඩ්ඩක් ඉන්න පුළුවන් කෙනෙක්. අම්මා තනියමද ඉන්නේ? අම්මත් එක්ක ඒ කියන්නේ මගේ මල්ලි එයාගේ වයිෆුත් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ පල්ලෙහා. අම්මා ඉන්නේ ගෙදර මේ උඩ තට්ටුවේ. අම්මත් එක්ක නැවතිලා ඉන්න පුළුවන් වෙනම කාමරයක් තියෙනවා. මේ එන කෙනාට නවතින්න අවුරුදු 40ත් 50ත් අතර පොඩ්ඩක් දැනුමක් තේරුමක් තියෙන කෙනෙක්ව තමයි මම බලන්නේ. මොකද මේ අම්මගේ චෙකප්ස් වලට එහෙම යන්න ඕන. එතකොට මිස් මේ ඔව්. කෙයාර කෙනෙක්ද බලන්නේ උයන පිහන කෙනෙක්ද බලන්නේ? අම්මගේ කරන්න දෙයක් මොනවත් නැහැ. දැනට දැන් අම්මගේ මේ ඔපරේෂන් එක කරත් එයාගේ බලා ගන්න දෙයක් නැහැ. එයාට එයාගේ තනියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. එහෙම තමයි ડોක්ටර්ස්ලා කිව්වේ. මොකද ලොකු සර්ජරි එකක් නෙමෙයි ඒක. එකම දේ මේ ගෙදර ආස්පස් කරගෙන මේ උයා පිහාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ව තමයි බලන්නේ. හැබැයි ඒ කෙනාට අම්මත් එක්ක චුට්ටක් එළියට යන්න වුණොත් කැමති වෙන්නත් ඕනේ. මොකද ડોක්ටර් ගාවට යද්දී අම්මගේ තනියට චුට්ටක් අපොයින්ට්මන්ට්ස් තියෙන වෙලාවට යන්න මේ මාසෙකට දවස් දෙකක් සමහරක් විට යන්න වෙයි. යන්න වෙනවා නේද? එහෙම දැනුමත් තේරුමත් තියෙන කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ අම්මත් එක්ක ගියාට සමහරක් විට දැන් පේෂන්ට් ඕවා අහගෙන හිටියට අමතක වෙන්න පුළුවන්. මම අම්මට හැමතිස්සෙම කියනවා කොහොමද රෙකෝඩ් කරගන්න කියලා ડોක්ටර් කියන ඒවා. ඔව්. අර ඒ වගේ දෙයක් කිව්වොත් කරගන්න සාමාන්‍යයෙන් පොඩි ටෙක්නිකල් දේවල් දන්න කෙනෙක් නම් වැඩිය හොඳයි. ෆෝන් එකක් එහෙම පාවිච්චි කරන්න තේරෙන. පැහැදිලි. එතකොට මේ සාමාන්‍ය සැලරි එක කීයක් දෙන්න පුළුවන්ද හොඳ කෙනෙකුට? කතා කරලා බලලා මට කියන්නකෝ ඔයගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක කොයි වගේ සාමාන්‍යයෙන් කියලා. 55ක් වගේ පුළුවන්ද මිස්? මම බැලුවේ නම් 40ත් 50ත් අතර කෙනෙක්ව. වයස? මොකද ගෙදර වයසත් 40ත් 50ත් අතර. මොකද ගෙදර කරන්න ලොකු වැඩපලක් නැහැ. මේ එහෙමනම් පල්ලෙහාස් 50ක් කරගන්න ඒවා මල්ලිලා ඔව්. කරගන්නවා. 50ක්වත් අඩුම ඕනි මිස්. ඔව්. හරි එවන්නකො. මොකද මට සතියක්වත් ට්‍රයිල් පීරියඩ් එකක් ඕනේ මට සෙට් වෙනවද කියලා බලන්න. ඔව් ඒ සතියකට ගාණක් කතා කරලා මට සතියකට වගේ එක්කෙනෙක්ව මුලින් එවන්න බලන්න. කියන්නේ මිස්ටර් ඕනි කෙටි කාලේ ඉඳන් ලොන් ටයිම් දෝනි. මට ඒක දැනට හරියටම කියන්න අමාරුයි. අම්මගේ සිටුේෂන් එකත් එක්ක සමහරක් විට මට අවුරුද්දකට විතර කෙනෙක්ව ඕන වෙයි. කොහොම ලොන් ටයිම් අය තමයි ඉන්නේ. කියන්න බෑ ඔව්. ඒක. එතකොට අර උයන එක්කන මේ මල්ලිටත් එහෙම උයන්න ඕනේ. මල්ලිට නෝනට එහෙම. ගෙදර 3 දෙනා ඉන්නේ. අම්මයි මල්ලි ඔව් නංගි. තට්ටු ඒ 3 දෙකේ දෙනාට ගියන්නේ. කෑම හදන්නවා. ඔව් තට්ටු දෙකේ ගියක් ඒ වුණාට පල්ලෙහා ඒගොල්ලෝ අස් කර ගන්නවා. උඩ පොඩි ඒරියා එකක් තියෙන. එයාට අස් කරගෙන ඉන්න. මිදුලක් තියෙනවා. මිදුල අතු ගන්න ඕනේ. මල්වල පැලවලට වතුර දාලා ඒව කරගෙන ඉන්න ඕනේ ඉතින්. එතකොට යට ඒරියා එක ඕනේ නෑනේ. අම්මා උඩ තට්ටුවකද ඉන්නේ? පල්ලෙහා ඇතුළ අස් කරන්න ඕනේ නෑ. හැබැයි මිදුල අතු ගාලා මල් පැලවලට වතුර දාන ටික නම් එයාට කරන්න වෙයි. ලොකු ගාඩන් එකක් නැහැ. පොඩි එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් දවසක කෙනෙක්ට කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් මහා ලොකු වැඩ නැහැ. ඉතින් ඇඳුම් උනත් වොෂ් කරන්නේ වොෂින් මැෂින් එකේ. ඒව නවලා කරලා අල්මාරියට දාන්න. අම්මගේ ඇඳුම් ටික විතරයි එයාට ඒව කරන්න තියෙන්නේ. මල්ලිලාගේ ඒගොල්ලෝ වෙනම කරගන්නවා. උයන එක තමයි උයන එකයි ගේ අස් කරන එකයි තමයි ඉතින් මේන් වැඩකට තියෙන එක. පොඩි පැය ගානක වැඩක් ඉතින්. අනිත් වෙලාවට යාර නිකන් තමයි ඉන්න තියෙන්නේ. හරි මිස් හරි. පැහැදිලි. එතකොට මේ අපි මිස් WhatsApp ඉන්නව නේද මේ නම්බර් එකේ? මේ නම්බරේ WhatsApp නේ නේද? මම අපේ group එකක් තියෙනවා මිස් මම ඒක දාන්නම්. මේ ඒකේ මිස්ගේ ෆෝන් නම්බර් එක කිසිම කෙනෙකුට පේන්නේ නැහැ.
එතකොට ඒක හරහා මිස්ට පුළුවන් අපේ එන හැම ප්‍රොෆයිල් එකම බලන්න. දාන්නම් මම ඒ ටික මම බලලා. මිස්ට ලින්ක් එකක් දැම්මා. මිස් එකෙන් ඇඩ් වෙන්න. ඊට පස්සේ මිස්ට ප්‍රොෆයිල් බලන්න පුළුවන් ඩේලි. හරි. බොහොම ස්තුතියි වසන්ත එහෙනම්. හරි. හරි. thank you. bye. ඒ බයි.